හෙලෝ ඉතින් මෙහෙමයි වැඩ මේක තමයි මගේ පළවෙනිම channel එක. මේ channel එකේ ඉතින් මම කරන්නේ කොයි වෙලෙත් vlogs වගේ හදන එක ඔය වගේ ඒවා තමයි. ඉතින් උන අද අපි මේක ඉතින් මගේ පළවෙනි channel එක නිසා ඔයගොල්ලන්ට සතුටක් දෙන්නත් එක්කන මම අද නිකන් ගෙදරක කවුරු ඉන්නවද නැද්ද කියලා බලන්න. ඔත්තු බලනවා. අපේ අම්මා නම් ඇවිල්ලා ඉන්නේ එක ගණන් ගන්න එපා. දැන් අපි කියමු. මේ මොනවාද අපි දැන් කරන්න යන්නේ අපේ නෑදෑයන් ගෙදර මම නම් ඉන්නේ මේ අපි මේ කරන්න යන්නේ මේ ගෙදර මේ අපේ නෑදෑයන් ගෙදර ඉන්න මේකේ අල්ලපු ගෙදර අනිත් ගෙදර ඉන්න දැන් අක්කලා අපි එතන ඔත්තු බාණ්ඩයි යන්නේ. නම් වැඩේ දැන්ම පටන් ගමු. subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තමයි අපි වැඩේට බහින්නේ. මෙහෙමයි ඉතින් අපි වැඩේට බහිනවා වගේමත් නෙමෙයි. මේ පළවෙනි වීඩියෝ එක කියලා ඔයගොල්ලෝ මතක තියාගන්නත් ඕක. ನಾವು වැඩේට බහිමු. දැන් යන ගමන් එනම් පුරා ඉන්නේ. කිසි කතාවක් නැතුව වැඩේ කරමු. සීයා ඉන්නවද දන්නේ නැහැ. හරිද? ඉන්නවා. කවුරුත් නැද්ද? කවුරුත් නැහැ. අපි යන්. කරන්න දෙයක් නැහැ. ඉතින් ඔතන බාණ්ඩේ නැහැ. ඔව් කවුරුත් නැහැ. සීයාත් ඉන්නවා. අපිට එක නේද මගුලුයි කරන්න වෙන්නේ. එක්ක අපි ටිකට මොලේ සුන්දර බලමු. මෙහෙමයි බොස. ඉතින් අපරාධ කියන්නත් නෑනේ අපේ මේ ගෙදර උදේ පාන්දර ගියාට පස්සේ හැමතැනම සුන්දරයි. සුන්දරයි කියන්නේ මුළු උදේ සුන්දරයි. කිසි කතාවක් නෑ. මෙන්න මෙතන නම් ආටල් ස්පොට් එක මේ බලපං ගා. උක් ගන්න ඉතින් කොහොමද කියන්න හොඳත් නෑ. ගහ බලපං මේ බලපං කොහොමද ගහ මිටින් නෙස්ට් එක ගන්නන්නේ මේ ආතයි මේ එක පින්නන්න හොඳ බිනි ඈ බයි දිනා වෙන්න බං මියා කියපු ගමන් ටටා මියා හර දඟලනවා උඹය හර කදු වර නඟලන ඌවර බය සත්තුන්ට කරදර කරන්න හොඳක් නෑ මුක බං අනියා පණියකට පව් එහෙම කිතින් පවුනේ මිය පවුවට දැන් අපි යන් බෝ පවුනේ තියොත් කස්කොලම් බැලුවොත් මෙන්න කොළේ ඉතින් අපි තාමත් බැලුවා අර මගුලේ කොළේ යන්නේ මේක තමයි කොළේ බලමු අපි දන්නේ නැහැ මොකද මේ කොළේ කියලා තාමත් මේ කොළේ මොකක්ද කියලා නෑ මම පීර ගහයි වගේ මම අනේ මන්ද මොකක්ද දන්නේ මේ කොළේ මම දන්නේ මොකද්ද කියලා මම තමයි ඉතින් අපේ ඉතින් එහෙම තියෙන ගස් මේ කොළේ බලපංකෝ හරිසන කොළේ අනේ ඉතින් ඒක ලස්සනයි වැඩේට බහින් ඊට බහින්න කිසි වැඩක් නැහැ අපිට හැබැයි කරන්න මේ කෝට් වලින් කිසි වැඩක් නැහැ උඩ කියන්න කවුද මේ ෆ්ලැග් එකක් ගැන දන්නේ කවුද මේ ලෝගෝ එකක් ගැන දන්නේ හොඳටම කවුද දන්නේ නෑනේ සුරිසුරික වර්ධින අපිට වෙන ස්පොට් එකක් ගන්න දෙන්න වගේ ගන්න එතන හිමින් බලමු මට ඒක හොඳට මතක නෑ පොඩ්ඩක් ඉන්නකෝ අලුම් මෙහෙම වත්තන්ලා ඒක හරියට මතක නෑ බං අපි කවුරුත් දන්නේ මේක හරියට මතක නෑ දැන්ට ඉතින් ගණන් ගන්නත් එපා ඉතින් ඒක තමයි මේ ජීවිතේ හරිද ඔය ගණන් ගන්න එපා අපි දැන් පොඩ්ඩේලා දීපම්මට බ්‍රයිට්නස් එක පොඩ්ඩක් වැඩි කරගන්න පුංචිලාවක් දීපන්කො මට පුංචිලාවක් හරියන්න හරි මම වැඩි කරගත්තා බ්‍රයිට්නස් එක නැත්තම් තිබෙන්නේ බැටරි තනක පහයි තියෙන්නේ බලමු
මෙහෙම ඇන්දා කවුද දන්නේ මේ කන්ට්‍රි එකේ තියෙන ලෝගෝ එක කවුද කාටද මතකයි මෙහෙම කොහොමද ගන්නේ හර්ම කරා මෙහෙම කරලා මෙහෙම ගත්තා කාටද මේක ඒක මතක ඒකක් තමයි මට හරියට මතක නෑ අන්න මෙහෙම ඊළඟට මෙහෙම කරා මට ඒක හරියට මතක නෑ කියපන් කවුද කාටද මෙන්න මේක මතක මට උඩු දැක්කේ නේද වාචි කරුත් තියනවනේ බා මේ මෝඩයට පේන්නේ මෙහෙම කරා මට මතක විදියට මෙහෙම තමයි මෙහෙම තිබ්බේ නෑ මන් තිබ්බේ නෑ වැඩි මෝඩනේ බං වැඩි කරන්න අපිට මතක නෑ සමහර ඒවා බලමු හරියට මතක නෑ බා කොහොම හරි කරලා මම මේ ඕගොල්ලන්ට තේරුම් කරන්න දෙන්න ඕනේ තේරෙන්නේ මතක නෑ කොහොම හරි මේ වගේ එකක් තියෙනවානේ කවුද දන්නවද අකන් බරාට් ඉන්දියාවේ එම්පයර් කෙනෙක් උඹලා කවුරුත් දන්නේ නැහැ කවුද කියලා අනේ කවුරු හරි වෙච්ච දේ නියෝට අනික එම්පයර්ස්ලා ඉන්න අපි ඔය දැන් ඕක කතා කරලා කිසි වැඩක් නැහැ බලමු මේච් එකේ හැටි මේච් එකක් තුල හැම උත්තමුද හැබැයි මේ මිනිසුන්ගේ බලපංකෝ වැඩි නෑ මං කියන්නේ හැදෙන්නේ නෙමෙයි හැබැයි මේ හැම වටේම ඉන්න මිනිස්සු බලපං මේ මාව හප්පන් යන්න ගිය බලපං කොච්චර කැරියෝද අම්මට උඩු කුණාරපෙකුත් තියෙනවා හැබැයි මේ කන්නේ මට තියෙන්නේ මේ පොකේ අමාරුයි මෙයා වර පොඩි කාලේ නැගපෙවුන් හරිද ඒගොල්ලෝ අපිට ආයෙ නගින්න පුළුවන් ඉතින් අයියා කැම්පස් මම ඉතින් සිස්ටම් එකේ වහප්පන් ඉන්න පා කවුද කොහප්පන් ඉන්නේ අම්මට නෑ ආවේ නෑ මම හරිද එහෙම තමයි අපේ වීඩියෝස් වෙන්නේ මම කොඩිකුත් කඩාගත්තා කතේ දන්නේ නෑ නේද මම ඉතින් මෝඩ කැරියෙන්නේ මෝඩ උත් එක්කලා කොයි වෙලෙච්ච ඉතින් එක මගුල් කර නෑ බලපන් කොච්චර ලස්සනද මේ නිතික බලපන්කෝ ඉතින් පුකේ අමාරුවට තමයි වීඩියෝ හදන්නේ කන් හදන්නෙත් නෑ දැන් ඉතින් වීඩියෝ එකත් විනාඩි 8ක් වුණා මේක ඉතින් මෙහෙම තමයි කමන්නේ දැන් අපි ඉතින් වීඩියෝ එක අවසන් කරමු කවුරුත් නෑනේ කවුරුත්ම නෑ කන්සින් මෙච්චරයි බයි බයි